මේ බයික් එකේ බ්‍රේක් සිස්ටම් එක ගැන කියන පොඩ්ඩක් ඔබලා ආවේ මම හන්දිරකන් කියවනනේ මම බයික් ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ මම බයික් එක ගරාජ් කරන එකක් නෙවෙයි නැත්තම් ගොඩක් මට කියනවා මේ පඬිතකන් කියවනවා පළවෙනි බයික් එක දානවා මගේ පළවෙනි බයික් උත් නෙවෙයි පළවෙනි බයික් එකක් ගත්තාම ඉතින් මම උඹලට එක්ස්ප්ලেইন කරනවා මේ බයික් එකේ කොයි වගේ දේවල්ද තියෙන්නේ කියලා අර කෙල්ල කොල්ල ගැන එක්ස්ප්ලেইন කරනවා වගේ තමයි මට දැනුන විදිහට මම කලින් version 2 එක වැද්දා ඒතර version 2 එකේ බ්‍රේක් සිස්ටම් එකට වැඩිය බ්‍රේකින් වලට වැඩිය මේක බ්‍රේකින් මට ගොඩාක් කම්ෆර්ටබල් මොකද පැදලා බලපන් version 2 එක වදින එකෙක් මම කියන්නේ ඒක හොඳ නැහැ මේක හොඳ නැහැ එහෙම මම කම්පෙයාර් කරනවා නෙමෙයි පැදලා බලන්න කියලා කියන්නේ බ්‍රේක් ගිහලා සාමාන්‍යයෙන් 80 කට ගිහලා බ්‍රේක් පාරක් ගහලා බලන්න කියලා කියන්නේ බ්‍රේක් සිස්ටම් එක මොකේද හොඳ කියලා. සාමාන්‍යයෙන් ලිස්සලා යන්නේ නැහැ මේකේ බ්‍රේක් සිස්ටම් එක. පස්සේ බ්‍රේක් එක ගැහුවාම ඉස්සරහා බ්‍රේක් එක 150ක් විතර වදිනවා මෙන්න මෙතනින් කේබල් එකක් ගිහලා දිනවා ඉස්සරහා අපේ ඩිස් ලයින් එකට මෙන්න මෙතෙන්ට. මේක පාගද්දි මෙන්න මෙතනත් මේ විදිහට ඔය ඉතින් ඒ කියන්නේ ඉස්සරහා ඩිස් එකත් වදිනවා. ඉතින් මේකේ ABS නැති වුණාට තරම් බ්‍රේකින් වලට ගොඩාක් හොඳ දෙයක් දීලා තියෙනවා.